ආයුබෝවන්. අද අපි මේ කතාබහෙන් ටිකක් ගැඹුරට යන්න හදන්නේ. ගොඩක් දෙනෙක්ට ආදාළ වෙන වැදගත් මාතෘකාවකට අපිට ලැබිලා තියෙනවා මූලාශ්‍ර වගයක් මේ විෂයන් තෝරා ගැනීම සහ බහුවිධ බුද්ධිය කියන කාරණාව ගැන. ඉතින් අපි බලමු මේ කාරණා දෙක කොහොමද එකට ගැට ගැහෙන්නේ කියලා. ඒ කියන්නේ කෙනෙක් ඉගෙන ගන්න දෙයක් හරි රස්සාවක් හරි තෝරගන්නිද්දි එයාගේ ඔළුවේ තියෙන එක එක විදිහේ හැකියාවන් අර බහුවිධ බුද්ධිය කියන එක ඒකයි මේ තේරීම අතරයි ඇත්තටම තියෙන සම්බන්ධය මොකද්ද? ඔව්. ඇත්තටම මෙතනදී පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් අධ්‍යාපනයේදී මනිනවනි බුද්ධියක්. ඒ කියන්නේ ඉස්කෝලවල විභාගවල ගණිත හැකියාව, භාෂා හැකියාව වගේ දේවල්. ඒත් මේ මූලාශ්‍රවල කියවෙන විදිහට මිනිස්සුන්ට ඊට වඩා ගොඩක් එහා ගියපු වෙනස් බුද්ධිමය හැකියාවන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අර සංගීතයට තියෙන හැකියාව වගේ දේවල්ද? ඔව් ඔව්. සංගීතය, එතකොට ශාරීරිය පාවිච්චි කරලා කරන දේවල්, ක්‍රීඩා, නැටුම්, එහෙම අනිත් අයත් එක්ක හොඳට ගනුදෙනු කරන්න පුළුවන්කම, අන්තරපුද්ගල බුද්ධිය කියන්නේ. එහෙම නැත්නම් තමන් ගැනම තියෙන අවබෝධය, ඒ වගේ ගොඩක් දේවල්. ඒක ඇත්තටම වැදගත් කාරණයක්. මොකද එහෙම බැලුවම කෙනෙක් සමහර විට අපි හිතමුකෝ ඉතිහාසයට හරි විද්‍යාවට හරි අඩු ලකුණු ගන්න පුළුවන්. ඒත් එයාට පුදුම විදිහක සින්දුවක් කියන්න, නැත්නම් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න, එහෙම නැත්නම් චිත්‍ර අඳින්න, එහෙමත් නැත්නම් කණ්ඩායමක් එක්ක වැඩ කරන්න, අන්‍ය වගේ විශේෂ හැකියාවක් තියෙන්න පුළුවන් නේද? හරියටම අපිට ලැබුණු එක මූලාශ්‍රයක තිබුණා ඔය අවකාශීය බුද්ධිය. ඒ කියන්නේ ඉඩකඩ ගන්න තියෙන අවබෝධය. ඒක ඉහළ ළමයි සාමාන්‍ය පන්ති කාමර පරීක්ෂණවලදී එච්චර ලකුණු නොගත්තත් අර වාස්තු විද්‍යාව, ඉංජිනේරු සැලසුම් වගේ පැත්තවලට ගියාම පුදුම විදිහට දක්ෂතා දක්වලා තියෙනවා කියලා. ඊට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ එක එක විදිහේ බුද්ධිමය ශක්තියින්. මේවා අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ කොච්චර දුරට හඳුන ගන්නවද? ඒව දියුණු කරන්න අවස්ථාවක් ලැබෙනවද කියන එක නේද? මොකද අපිට ලැබුණ සමහර සටහන් වල පෙන්නලා දෙන විදිහට ගොඩක් අධ්‍යාපන පද්ධතිවල තවමත් වැඩි බරක් තියෙන්නේ අර සීමිත බුද්ධි ක්ෂේත්‍ර කීපයකට විතරයි, ප්‍රධාන වශයෙන්ම භාෂාමය සහ තර්කානුකූල ගණිතමය කියන ඒවා. එතකොට අනිත් හැකියාවන් තියන අයට අසාධාරණයක් වගේ වෙනවද? ඒක එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම හිතන්න ඕනේ තව පැත්තක් තියෙනව නේද? මේ බහුවිධ බුද්ධි න්‍යාය ගැන එක එක මත තියෙනවනේ. අපිට ලැබුණු සමහර ලිපිවල තිබුණා මේ හැකියාවන් හඳුනාගත්ත කියමුකෝ. ඒත් ඒකම පදනම් කරගෙන කෙනෙක්ගේ අනාගත පාර තීරණය කරන එක ඒක කොච්චර ප්‍රායෝගිකද කියන එක. මොකද කැමැත්ත, ආසාව, එතකොට රස්සාවලට තියෙන ඉල්ලුම වගේ තව කොච්චර දේවල් බලපානවද? ඔව්. ඒක ඇත්ත. ඒකත් හරිම වැදගත් කාරණයක්. ඒ ඔක්කොම සමබර කරගන්න ඕනේ. ඒත් මූලික අදහස මං හිතන්නේ කෙනෙක්ගේ හැකියාවන් ගැන ටිකක් පුළුල්ව හිතන්න ඕනේ කියන එක. නිකන්ම Taman දක්ෂ නෑ කියලා හිතන විෂයකට ලකුණු අඩු වුණා කියලා ඒ කෙනාව අසාර්ථකයි කියලා ලේබල් ගහන එක නෙමෙයි වෙන්න ඕනේ. සමහර විට එයාගේ නියම දක්ෂතාවයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙන තැනක නෙන්න පුරුවයි. ඒක හොයාගන්න උදව් කරන එකයි වැදගත් වෙන්නේ. හරි. එhmenan අද අපි මේ කතාබහෙන් අවධානය යොමු කළේ කෙනෙක් තෝරගන්න විෂයපතයයි ඒ වගේම ඒ කෙනාට තියෙන එක එක විදිහේ බුද්ධිමය හැකියාවනුයි අතර තියෙන අර සංකීර්ණ සම්බන්ධය ගැන. අපි මූලාශ්‍ර වලින් පෙරුණ විදිහක මේකේම සරල කාරණයක් නෙමෙයි. තමන්ගේ ශක්තියින් මොනවද? සමාජය අගය කරන්නේ මොනවද? තමන් ඇත්තටම ආස මොනවටද? මේවා අතරේ අර සමවරතාවය හොයාගන්න එක ගැන ආයෙත් පාරක් හිතන්න පුළුවන් කාරණයක් වගේ. ඔව්. අවසාන වශයෙන් මෙහෙම දෙයක් හිතන්න ඉතිරි කරන්නම්. අපි හැමෝම අර සාම්ප්‍රදායිකව හොඳයි සාර්ථකයි කියලා සමාජය හඳුන්වන විෂය ක්ෂේත්‍ර එහෙම නැත්නම් රස්සාවල් පස්සෙම දුවනවද? එහෙම නැතුව පොඩ්ඩක් නතර වෙලා හිතලා බලලා Tamanටම ආවේනික වෙච්ච සමහර විට ඉච්චර එළියට පේන්නේ නැති තමන්ට ඇත්තකම සතුටක් තෘප්තියක් ගෙන දෙන හැකියාවන් මත පදනම් වෙච්ච අලුත් පාරක් නිර්භීතව තෝරා ගන්නවද? Tamanගේ බුද්ධිය ඇත්තටම මොන වගේද කියලා තව ටිකක් ගැඹුරින් හිතලා බලන එක වටිනව නේද?